1815 උඩරට ආක්‍රමණයේ මහමොල කරු සොයා ඔහු ශ්‍රී ලාංකිකයෙක්ද නැත්නම් විදේශිකයෙක්ද එසේත් නැත්නම් කළු සුද්දෙක්ද පරිපාලක නිලධාරියෙක්ද රාජතාන්ත්‍රිකයෙක්ද එසේත් නැත්නම් රාජපාක්ෂිකයෙක්ද නැත්නම් තොරතුරු ලබා ගන්න හැකර්වරයෙක්ද මනුෂ්‍ය ඝාතකයෙක්ද එංගලන්තයේ සසෙක් ප්‍රාන්තයේ 1977 ජූලි 14 තමයි ඔහු උපදින්නේ. වෙස්ට්මිනිස්ටර් පාසලෙන් අධ්‍යාපනය හදාරලා ක්‍රේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් උපාධිය අවසන් කරන ඔහු 1796 උපාධිධාරියෙකු විදිහට රාජකාරී ආරම්භ කරන්න 1801 ශ්‍රී ලංකාවට එනවා. ඔහුගේ පළමු රාජකාරී ස්ථානය බවට පත්වෙන්නේ ගාල්ලේ අධිකරණ නිලධාරියා විදිහට. ඊට පස්සේ මාතර ඉඩම් නිලධාරියා විදිහටත් ඔහු රාජකාරී කටයුතු කරනවා. මෙන්න මේ කාලෙදී කරතොට හාමුදුරුවෝ මොරතොට හාමුදුරුවෝ යටතේ අපේ රටේ සිංහල සංස්කෘතිය ජනවහර සිරිත් තිරිත් ඇවතුම් පැවතුම් සියල්ල මොහු විසින් අධ්‍යයනය කරලා ඒට හැඩගැසෙන්න තීරණය කළා. මාතර ජනවහරි බොහොම ප්‍රසිද්ධ ගජවන්නෝනගේ කවි පන්තිවල පවා මේ අපේ කතානායකවරයා ගැන කවි පන්ති පවා රචනා වෙනවා. මෙතනදී අපිට දැනගන්න තියෙන පළවෙනි දේ තමයි යමක් කරනකොට තමන් කරන රාජකාරිය පිළිබඳ මූලික සොයා බලලා ඒ අදාළ දේවල් ටික සම්පූර්ණ කරගත යුතුයි. ඒක තමන්ගේ රාජකාරී කටයුතු වලට බොහොම පහසුවක් ලෙහෙසියක් වෙනවා. ෆ්‍රෙඩ්රික් නෝත් ආණ්ඩුකාරවරයා, තෝමස් මෙඩ්ලන් ආණ්ඩුකාරවරයා, රොබර්ට් බ්‍රවුන්රික් කියන ආණ්ඩුකාරවරු තිදෙනා යටතේම රාජකාරී ජීවිතය තුළ තමන් එකතු කරගත්ත සිදුවීම් මාලාවන් ගුඩාරියක් මොහු ගාව තියෙනවා. විශේෂම කාරණය තමයි 1803 දී ඉංග්‍රීසින් පළවෙනි වතාවට උඩරට ආක්‍රමණය කරා ෆ්‍රෙඩ්රික් නෝත් ආණ්ඩුකාරවරයාගේ කාලය. හැබැයි මේ ආක්‍රමණය ඉංග්‍රීසියෙන් පරාජයට පත් වෙලා සිංහලයන් ජයග්‍රහණය කළා. එතනදී ඉංග්‍රීසීන් තේරුම් ගත්තා ඇයි අපි පරාජයට පත් වුනේ. ඔවුන් හොයාගෙන යද්දී ඔවුන්ට තේරුණ දේ තමයි උඩරට රාජධානිය පිළිබඳව ඔවුන්ගේ නිසි ඇගයීමක් තක්සේරුවක් තිබුණේ නැහැ. ඒක නිසා ඔවුන් තීරණය කළා 1803න් පස්සේ උඩරට රාජධානිය පිළිබඳ සම්පූර්ණ සොයා බැලීමක් සිදු කරන්න. ඒ සඳහා තෝරගත්ත නිලධාරිය තමයි මේ. මොකක්ද මේ උඩරට රාජධානිය? ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 1/3 විතර උඩරට රාජධානියට අයිති. 3 කෝරළය, 4 කෝරළය, සත් කෝරළය, සබරගමුව, බිම්තැන්න, ඒවාහැට, වෙල්ලස්ස, ඌව, තමන්කඩුව සහ රටමැද කියන කොට්ටාස වලින් තමයි පැරණි උඩරට රාජධානියට අයිති සීමා බවට පත් වුනේ. ලෝකයේ බුද්ධ්‍යංශ කියන එකක්, චරපුරුෂ සේවය කියන එකක් ලංකාවේ පළවෙනි වතාවට මෙන්න මේ අපේ කතානායකවරයා උඩරට සම්බන්ධයෙන් සියලු සොයා බැලීම් කටයුතු සිදු කරන්න පාවිච්චි කළා. තමන් ලබාගත්තු අත්දැකීම් සහ උගත්කම් මිනිසුත් එක්ක ගනුදෙනු කරන්න ඕන ආකාර මොහු තැනට සුදුසු විදිහට තමන්ගේ චරපුරුෂ සේවාවන් ලංකාවේ උඩරට රාජධානිය ඇතුලේ ක්‍රියාත්මක කළා. ඔහු තමන්ගේ වාර්තාවල සහ තමන් ප්‍රකාශයට පත් කරපු පොත්පත්වල තමන්ගේ ලොක් සටහන් එන්ට්‍රි වගේම ඔහුගේ දිනපොත්වල මෙවැනි සටහනක් ඔහු දක්වනවා. ඉතාන රජයට මම කිසිදු ලේ වැගිරීමකින් තොරව සතුරාට සහ
බ්‍රිතාන්‍යන්ට මනුෂ්‍ය ඝාතන සිදු නොවන ආකාරයෙන් උඩරට රාජධානිය අල්ල දෙන්නම් කියලා. එහිදී ඔහු භාවිතා කරපු උපක්‍රමය තමයි රදල් ප්‍රධානීන් අතර ඇතිවන ගැටුම් වලට ඔහු මැදිහත් වෙනවා. මැදිහත් වෙලා පාර්ශව දෙකටම ඔහු තමන් මැදිහත්කරුවෙක් බව ප්‍රකාශ කරලා උන් දෙදෙනාගේම තියෙන තොරතුරු තමන් එකතු කරගත්තා. රජතුමා සහ රදලවරුන් අතර තිබෙන අමනාපකම්, භික්ෂූන් වහන්සේලා සහ රදලවරු, එවැගේම රජතුමා සහ සාමාන්‍ය ජනතාව අතර තිබෙන විරසකම් ඔහු තමන්ගේ මේ උඩරට සියලු තොරතුරු ඒකරාශී කරගන්න කරපුරුෂ සේවයක් විදිහට යොදා ගන්න. භික්ෂූන් වහන්සේ කෙනෙක් විදිහට, වෙළෙන්දෙක් විදිහට, සාමාන්‍ය පුරවැසියෙක් විදිහට, රාජතාන්ත්‍රිකයෙක් විදිහට ගිහිල්ලා උඩරට සියලුම තොරතුරු ඔහු වක්‍රාකාරව උපක්‍රමශීලී ක්‍රම පාවිච්චි කරලා ලබා ගැනීම සිදු කළා. මොහු තමයි 1815 උඩරට රාජධානිය ඉංග්‍රීසීන්ට අල්ලා ගැනීමේ ක්‍රියාවලියේ මහ මොලකරු. 1815 මාර්තු 2 වෙනිදා අපේ රටේ සම්පූර්ණ පාලන බලය අල්ලගත්තට පස්සේ බ්‍රිතාන්‍යයන් උඩරට ගිවිසුමක් අත්සන් කළා. මේ උඩරට ගිවිසුමට බ්‍රිතාන්‍ය පාර්ශවයේ සියලු ලේඛන ටික සකසලා අවසන් වුණාට පස්සේ රදල ප්‍රධානීන්ගේ අත්සන් ලබා ගැනීමේ ක්‍රියාවලිය තියෙනවා. එතෙන්දී රදල ප්‍රධානීන් මේකට අත්සන් තියන්නේ නැති වෙලාවේ මෙන්න මේ අපේ කතානායකයා තමයි මැදිහත් වෙලා මේ අත්සන් ලේඛනය සකස් කරලා මේ උඩරට ගිවිසුමට අත්සන් ලේඛනය නිර්මාණය කරගන්න. මෙතරින් නතර වෙන්නේ නැතුව 1818 ඌව වෙල්ලස්ස කැරැල්ල මර්ධනය කරන්න ප්‍රධානම මෙහෙයුම්කරුවා බවට පත්වෙන්නේ ඔහු. උඩරට සියලුම තොරතුරු ඔහු දන්න නිසා වෙල්ලස්ස සම්පූර්ණයෙන්ම විනාශ කරලා මිනිසුන් අතර අසමගිය නිර්මාණය කරලා බෞභෝග සම්පත්, ඉඩකඩම්, වතුපිටි සියලුම දේවල් ඔහු විනාශ කරවන. මීට අමතරව අනාගත පරපුරත් ඝාතනය කළා. භූමියත් විනාශ කළා. පරිසරයත් විකෘතිතාවයට පත් කළා. 1818 පළවන නිදහස් අරගලය ශ්‍රී ලාංකිකයන් පරාජයට පත්වීමේ මූලික බ්‍රිතාන්‍ය ජයග්‍රහණයේ උරුමකාරයා වෙන්නෙත් ඔහු. මෙන්න මේ සිදුවීම් මාලාව නිසා අද අපි කතා කරන අපේ කතානායකයා තමන්ගේ රජයට රාජපාක්ෂිකයෙක්, රාජතාන්ත්‍රික නිලධාරියෙක්, හොඳ භාෂා පරිවර්තකයෙක්, දේශීය සංස්කෘතිය සිරිත් විරිත් හොඳට දන්න, ජනවහර හොඳට අධ්‍යයනය කරලා තිබෙන රජයේ නිලධාරියෙක්. ඒ වගේම ඔහු විදේශිකයෙක්. තමන්ගේ රස්සාව අකුරටම ඉටු කරපු රජයේ නිලධාරියෙක්. මෙන්න මේක නිසා ඔහුට බ්‍රිතාන්‍ය රජය 1920 දී නයිට් පදවියක් පවා ලබා දෙනවා. මොහු තමයි අද අපේ කතානායකයා බවට පත්වෙච්ච සර් ජෝන් ඩොයිලි. උඩරට රාජධානිය ඉංග්‍රීසීන්ට අල්ලා දෙන්න මේ මෙහෙයුමේ ප්‍රධාන මහමොලකරු 1815 උඩරට ආක්‍රමණයේ මහමොලකරු ශ්‍රීමත් ජෝන් ඩොයිලි.